සුබදවසක් යාළුවනේ. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා මාළු ෆාම් එකකට. ගම්පහ උඩුගම්පල ප්‍රදේශයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට මතක ඇති දැන් අවුරුදු කීපයකට කලින් අපි මේ ෆාම් එකේම වීඩියෝ එකක් කරා නයනජිත් මල්ලිගෙන්. ඉතින් අද හාත්පසින්ම වෙනස් තත්ත්වයක පවතින ෆාම් එකක් අපි කලින් ආවට වඩා ඔයාලට කියන්න ඕනේ මේ ෆාම් එකේ මාළු වගේම මාළුන්ට දෙන කෑමත් ඔයාලට තොග වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අලුත් දේවල් එකතු වෙලා තියෙනවා මේ ෆාම් එක. ඔයාලට අලුත් දේවල් දෙන්න. ඉතින් අපි සම්පූර්ණ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. ආයිබෝන් කියලා පිළිගන්නවා මල්ලි SLNUS YouTube channel එකට. ඉතින් මේක ගොඩක් කාලයකට ඉහතදී අපි හම්බුණා මෙතනදීම. එනකොට නම් මේක ගොඩක් හාත්පසින්ම වෙනස් තමයි තිබ්බේ. අද ඔයාලට පේනවා ඇති ලස්සන ඔෆිස් එකක් තියෙනවා. ඒ වගේම අවටත් පරිසරය හරිම ලස්සනට හදලා තියෙනවා. ටැංකි පද්ධතියත් විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. ඉතින් අපි රවුමක් දාලා බලමු කොහොමද ෆාම් එකේ තියෙන්නේ කියලා කතා කරන්න ඉස්සෙල්ලා. ඉතින් මේ තමයි උඩුගම්පොළ මාළු ෆාම් එක. නයනජිත් මල්ලිගේ ඔන්න අද අපි ඇවිල්ලා මේ ඉන්නේ. ඉතින් දන්නවනේ කවුරුත් අපේ හර්ෂ මල්ලි ආපු වෙලාව ඉඳලා වැඩ.
මේ තමයි අපිත් එක්ක ආපු වෙලාවේ ඉඳලා මාළු වලන අපේ මොකදයි නම? ලහිරු අයියා. මේ තමයි අනිත් අපේ මල්ලේ. ෆාම් එකේ පොඩි කොටසක් ඔයාලා දකින්න ඇති. අපි මල්ලිගෙම අහලා දැනගමු මොනවද ඉන්න වැරැටි වර්ග. මට අහන්න හම්බුණා වැරැටි 30කට වඩා ඉන්නවා කියලා. ඉතින් අපි යාගෙම කතා කරලා ආමු මොනවද ඉන්නේ කියලා. මල්ලි ඉතින් මේකේ ඉන්න මාළු වර්ග ගැන කතා කරොත් මොන වගේ වැරැටිද ඉන්නේ? අයි මේකේ කාප්ලා ඉන්නවා. ළමයින් කාප්ලා ලවා තියෙනවා. නම් බෝල් පිස් තියෙනවා. කාප්ලෙන් ගත්තොත් සයිස් සමහර දෙකේද වැඩියට බරාවතර වලින් තියෙනවා. गोल पीस सामान्य बड़ी साइज से लेकर सेंटीमीटर 7-8 9 10 वगे मीडियम साइज रखा मिलेगा तो रोटी बात दिखेगा इसके दिखेगा डॉक्टर बड़ी प्लेट सोट फाइटर कलर टेट्रा पिस्टिला डो पुरानी कैटफिश पापी एंजल वगैरह वेरिको कनेक्ट दिखेगा කියපු මාළු වර්ගවල සයිස් කොහොමද ගන්න පුළුවන්? සයිස් ගන්න පුළුවන් කාපේ ගත්තොත් සාමාන්‍ය අවල් දෙකේ ඉඳන් වැඩියට යනවා ඉන්නවා. ඒවල මේ ලෝකල් බ්‍රීඩ් එකේ ඇවිල්ලා හොඳම ක්වොලිටි එකේ සබ්ටොප්ලා ඉන්නවා. මේ මාළු මේ වගේ ඉන්නකොට ඔයාලට හිතෙනවා මේ මාළු ඉන්නවා මේ ගේන්නේ නැත්නම් වගේ ෆාම් තියනවද? කොහොමද ඒ පිළිබඳව විස්තරයක් කරන්න? මොකද ෆාම් දෙකක් තියෙනවා ඉන්නේ. ඒ දෙකේ අමතරව මේකට පිළිබිලා ඉන්න කට්ටියට කටව කැම දීලා කියන පොකුණු කපාගෙන සිමෙන්ති දෙයි ගුණාර මෙලෝ කරන කට්ටිය ඉන්නවා. ඒ ගොවියෝ කීපදෙනෙක් තෝරාගෙන විශ්වාසාන්ත කට්ටියගේ කටව කැම දීලා ආපහු බයිබැක් ක්‍රමයකට කියන්නේ. ඒ දෙක අපි දීලා කරන ගොඩක්ම තියෙන්නේ මගේ 80%ක් වගේම තියෙන්නේ එහෙම තමයි යන්නේ. කටව කැම ටික දීලා ආපහු මම අරගෙන මාළු ඔයාගේ ෆාම් ගොවිපොළ වල තියෙන්නේ කොහේ වගේද ලංකාවේ? ගොඩක්ම තියෙන්නේ අනුරාධපුරේ රවුත් එක මොකද කියනවා. ඒ රවුත් එක විතර අනුරාධපුරේ යනවා. ඒවට ටික තමයි සෑහෙන ප්‍රමාණයකට 60-70% ප්‍රමාණයක් තියෙන්නේ ඒක කියලා. දැනට සාමාන්‍යයෙන් ඔයා එහෙම ගන්න ෆාම් කොච්චරක් විතර වගේ තියෙනවද? ෆාම් නම් තියෙනවා නේ දල වශයෙන් අපිට විශ්වාසවන්තව හරියටම අපිට ටික ලැබෙන්න සලස්වන ෆාම් තියෙනවා සාමාන්‍යයෙන් 12-15ක් අතර කොටස්. ඔයාගෙත් මඩ පොකුණු තේනවද? මගෙත් මඩ පොකුණු තියෙනවා. ඒ ළඟද වෙන්නේ එක දුරද? ඒක දුර තියෙන්නේ අන්දලුමේ. අපි යම් දවසක යන් ඒකත් බලන්න. ඉතින් මල්ලි දැන් මේ මාළුවා ෆාම් එකකට ගිහිල්ලා ගන්නවනේ. ඒ ගන්නකොට ඔයා මාළු තෝරාගන්න ක්‍රමවේදයක් ඇතිනේ කොහොම හරි. ඒ කියන්නේ හොඳ ක්වොලිටි එකෙන් තෝරාගන්න මොනවා හරි ක්‍රමයක් අනුගමනය කරන්න ඇති. ඔයාට පුළුවන් නම් අපිට ඒ ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන්. අපි ෆාම් වලින් ගත්තා සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා සයිස් එක ඊට පස්සේ වැරයිටි එකට අදාළ පාට ටික තියෙනවද? තෝරාංග සයිස් එක වැරයිටි එකට අදාළ මේ රංග ලක්ෂණ ටික එතකොට මේල් ෆීමේල් කන්ඩිෂන් නැත්නම් අපිට කන්ඩිෂන් කරගන්න පුළුවන් තත්ත්වයක සතා ඉන්නවද ඒවා තමයි අංක එකටම බලන්නේ. ඒ කියන්නේ මාළුවගේ ක්වොලිටි එක තමයි ඉතින් අපි එළියට දෙන්නේ අපි ගන්නෙ ඒ විදිහට තමයි. ඒක තමයි බලන්නේ. එතකොට මාළු දැන් ෆාම් එකෙන් අරගෙන ඔයා මෙහෙට ගේනවනේ ඔයාගේ ෆාම් එකට මෙතෙන්ට ගෙනල්ලත් ඒ කට්ටිය ෆාම් එකට එකතු කරන ක්‍රමවේදයක් මොනවා හරි කියනවා. ඔව් ඒ කියන්නේ අරම ගේන්න කලින් thank you කරනවා. වතුර සීසන් එකට දාලා ඉවරලා ආවට පස්සේ අපි එළියට දෙන්න කලින් කියන අපේ මාළු ගන්න කෙනාට ඊට කලින් අපි මෙහෙ සීසන් නැක් කරලා තමයි දෙන්න සාසනන්නේ. මාළු ඒ විදිහට ෆාම් එකට එනවා. ෆාම් එකට ආව වගේම ඔයා විලඳවලට නිකුත් කරනවා. ඒ කියන්නේ ඔයාගෙන් කවුරු හරි මාළු ගන්න එනකොට ඔයා කොහොමද ඒ කට්ටියට මාළු මේ අලුත් ගෙනාවු මාළු හරි ගස්සලා දෙන්නේ? මාළු ඇවිල්ලා ගන්න කට්ටිය ආවම ඒත් ඉතින් බඳුන අවශ්‍යක තෝරගන්න අපි ඒ විදිහට සයිස් කරලා ටැංක් වල රයින් කරලා අපි තියනවා. එතකොට ගෙනියන එයාලට මාළුටික තෝරගෙන මෙරගෙන පැක් කරගෙන අරයි යන විදිහට ෆුල් සීසන් මාළුටියක් අපි මේක කරව ගෙනියන්න ෆුල්
මේ ව්‍යාපාරය තුළ ඉන්න බොහොම අමාරුවෙන් කටුක ලෙස ගමනක් යන කට්ටිය. ඉතින් ඒ කට්ටියට සමහරක් විට මහන්සියේ තරමට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා, මාළු දී ගන්න බැරි වෙනවා. එක්කෝ ඇවිල්ලා ඉල්ලන්නේ ඒ සාධාරණ මිලකට නෙවෙයි. ඉතින් ඒ වගේ ගොඩාක් හරි ඒ කියන්නේ හරි ක්වොලිටියට මාළු හදන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට වාට සහයෝගයක් ලබා දෙන්න පුළුවන්ද මේ ව්‍යාපාරේ? අපි ඕනම වැරයිටි එකක් ගන්නවා. යාගාව තියෙන වැරයිටි එක අනුව දෙන්න පුළුවන් උපරිම මිල දීලා ගන්න පුළුවන්. ඔන්න ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට හොඳ ආරංචියක් වෙයි කියලා හිතනවා. මොකද මමත් ආපු වෙලාවෙ ඉඳලා දැක්කා මෙතන තියෙන පිළිවෙල සැලැස්ම. ඉතින් ඒත් එක්ක මට හිතෙනවා ඔයාලට ඔයාලගේ විකුණ ගන්න තියෙන මාළු ඉන්නවා නම් කතා කරලා ඉවරලා සාධාරණ විදිහට වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් කාට හරි මාළුවෙක් ඕන වුණොත් එකෙක් හෝ තොග වශයෙන් ගන්න ඕන වුණොත් ඔයාලට දෙන්න පුළුවන් ඕනම වර්ගයක්. ඕනම වර්ගයක් දෙන්න පුළුවන් අය. යා ඉල්ලුවොත් අපිට කතා කරලා ඉවරලා මල්ලි මේ ප්‍රමාණයකින් අපිට 1000ක් 2000ක් වගේ වැඩි ප්‍රමාණයක් ගන්න වාගාව තියනවද ගන්න පුළුවන්ද කියලා අහුවොත් ගන්න පුළුවන්. උපරිම දවස් 3ක් ඇතුළත යාට ලබා දෙන්න පුළුවන්. එතකොට එහෙම ප්‍රමාණයකට ගන්න දෙන්න අපිට කලින් පොඩි අත්විඳා මුදලක් දෙන්න ඕකද අලුත් තිබ්බා. ඉමයි ගංගදුවට අලුත් තිබ්බ තමයි වතු. ඒ දීර්ඝ කාලීනව ගනුදෙනු කරගෙන යනවා නම් විශ්වාසයේ ගොඩ නැගුණා නම් පාඩ ගොඩක් ලොකු සහයෝගයක් සපෝට් ලබා ගන්න පුළුවන්. මොකද අත්දැකීම් වලින් මම ඒක දන්නවා. ඉතින් අපි ඊගාවට බලමු මෙතන දැන් මාළු හදනවා වගේම මල්ලි මාළුන්ට කෑම වර්ග ගොඩක් තියෙනවා. තොග වශයෙන් ගන්න පුළුවන් මාළු කෑම වර්ග ගොඩක්. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මොනවද තියෙන්නේ? මොන වගේ කෑමද තියෙන්නේ? කොහොමද ඒවා දෙන්නේ කියන එක පිළිබඳව. ඒ පොකුණු කට්ටියට ගන්නවා නම් අපි ලෝබක්ට් බ්‍රෑන්ඩ් එකෙන් තියෙනවා කෑම සයිස් ප්‍රමාණයෙන් තියෙනවා. ඊට පස්සේ සයිස් වලට අදාළව යන ප්‍රෝටීන් ප්‍රමාණ තියෙනවා. ප්‍රෝටීන් ප්‍රමාණ අනුව මිල ගණන් රුපියල් 10 20 30 50 අතර වගේ මිලකට වෙනස් වෙනවා ප්‍රෝටීන් ප්‍රමාණය අනුව කෑම එකේ. එතකොට සෙමිති ටැංක් වල කටවුන්ටත් වෙනම ෆීඩ් එකක් තියෙනවා අපි ගාව. එතකොට කොයි ෆුඩ් එකක් තියෙනවා. කොයි ෆුඩ් 3-4ක් තියෙනවා. ඊට පස්සේ කටවු ගෑම ඩීකැප් ප්‍රයිසින් වලින් නම් අපි ගාව තියෙනවා. ගන්න පුළුවන් පොඩි කටවු කරන රටේ ගන්න ලොකු කරලා එළියට දෙනකම්ම කතාව හදා ගන්න පුළුවන්. විදිහට ඇති වෙන කෑම ඉනවා වෙන ඕන ප්‍රමාණයකින් ගන්නත් පුළුවන්. මේක අයියේ ඇවිල්ලා ලොකුම සයිස් කෑම එකක්. 4 මිලිමීටර් කියලා කියන්නේ අපි. ඒකට මේක 3 මිලිමීටර් එක. මේක 2 මිලිමීටර් එක. මේක 1 මිලිමීටර් එක. මේක ඇවිල්ලා මේ හතරම ඇවිල්ලා සාමාන්‍යයෙන් පොකුණු වලට ඔක්කොටම යන්නේ. ඒක සාමාන්‍යයෙන් මෙතන ඉඳන් මාළු සයිස් ඉන්ග්‍රීඩියන්ට් මේ සයිස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට මේ වර්ගයේ තියෙනවා සයිස් 3ක්. මේක පවුඩර් එකේ ඉඳන් 0.8 කියලා තියෙනවා. ඒ සයිස් එක වෙනකම්ම සයිස් 3ක් තියෙනවා. මේක ගොඩක්ම යන්නේ පොඩිම කටවු කාලෙට තමයි මේක යන්නේ. මේක සිමෙන්ති ටැංකි මඩ පොකුණු දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. මේක පොකුණු වල වලට බලන්න. මේක ඇතුළේ ඉම්පෝර්ට් කෑම එකක්. මේක ගොඩක් පොඩි ෆීඩ් එකක් තමයි මේ තියෙන්නේ. මේක පොඩියට තමයි ගොඩක් යන්නේ. කලර් එකකට ග්‍රෝත් එකකට ඔක්කොම මේකත් ඒ වගේ තමයි. මේකත් හයි ප්‍රෝටීන් එකක් තමයි. මල එකයි ග්‍රෝත් එකයි පොඩි වාලුන්ට රෝග හැදෙන එක අපි කියනවා. ඒක තමයි මේ කෑම එකේ තියෙන දේ සත්‍ය. මේ ඇවිල්ලා ඒකම බ්ලෙන්ඩ් එකක් කරලා. ඔතන මේක ඇවිල්ලා ගෝල් පීස් වැරයිටි වලට පොඩට හොඳයි ඒ බ්ලෙන්ඩ් එක. ඉතින් ඔන්න මාළුවෙක් හදන්න ආසාවෙන් ඉන්න ඔයාලට ඒ වගේම හදන කට්ටියට ඔය මාළු කෑම පාගන්න ටිකක් අපහසු කාලෙකුත් තිබුණා. දැන් නම් ප්‍රශ්න නැහැ. ඒත් සාධාරණ මිලට හොඳ උසස් තත්ත්වයේ කෑම ගන්න පුළුවන්. තොග සිල්ලර දෙකම ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. අනික තියෙන්නේ ඔක්කොම ඉම්පෝට් කරලා කියන්නේ ලංකාවේ. ඉතින් තොග සිල්ලර වශයෙන් ඔයාලට කෑම ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. මල්ලේ දැන් ඔය කෑම වර්ග මාළු වර්ග එහෙම දැන් හිතන්නකෝ අපිට දුර කෙනෙක් කියලා. එයාට ඩෙලිවරි කරන්න
පුළුවන්කමක් තියෙනවා මේ පහසුකම් කොහොමද තියෙන්නේ මොකද එයාලට ඩෙලිවරි භාගිකමක් අය දෙන්න පුළුවන් අපිට ඒක දැක්ලුවත් නෑ හැබැයි ඉතින් අපෙන් ගන්න ප්‍රමාණය වැඩි නම් විතරයි ඒක දෙන්න මොකද ඩෙලිවරි වලට අපිට දුවන්න වෙන්නේ තියෙන වැඩ ගත්තත් එක තමයි අපිට පාලේ වදින එක තමයි තියෙන්නේ මොකද ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපෙන් මැසේජ් කරගෙන එතන ඩෙලිවරි කරනවාද නැත්නම් අපි ගිහිල්ලා ගන්න ඕනද කියලා. ඉතින් ඔය සාධාරණ හේතුවක් තමයි මොකද කාර්ය බහුලත්වයක් එක්ක ඔයාලා ගන්න ප්‍රමාණයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. මොකද ලොකු මහන්සියක් වෙනවා දුරකට වගේ ඩෙලිවරි කරනවා නම් ඔයාලා. ඉතින් ඒ ගැනත් පොඩක් සැලකිලිමත් වෙන්න කතා කරනකොට මොකද සමහරවිට අපහසුතාවයටපත් වෙන්න පුළුවන් දෙගොල්ලම. ඉතින් දැන් ඊගාව ප්‍රශ්න තමයි මෙයාව කන්ටැක්ට් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේක ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ තමයි තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් අහලා බලමු. ඔයාලට හරියටම මෙතෙන්ට එනවා නම් ලොකේෂන් එක හොයාගෙන දුරකථන අංකය කොහොමද යන්නේ කියන එක ගැන කතා කරලා බලමු. පළවෙනි මේ හැරෙට කියන්නේ මොකද්ද? ඒක ගම්පහ උඩුගම්පල කෙහෙල් බද්දර සාමාන්‍යයෙන් අපි Google එකේ වගේ සර්ච් කරලා Google එකේ සර්ච් කරලා Google Map එකේ ලොකේෂන් දාලා තියෙන්නේ best quality farm කියන තමයි දාලා තියෙන්නේ ලොකේෂන් එකේ. ඒ කියන්නේ අපි Google Map එකට ගිහිල්ලා සර්ච් කරා නම් අනිවාර්යෙන් අපිට මෙතෙන්ටම එන්න පුළුවන්. ඒක අපිත් එහෙම තමයි ලොකේෂන් එක දාගුවම නිකම් එනවා මැප් එකේ හරියටම ගේ ගාවටම එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ වගේ දුරකථන අංකය අපිට කියන්නකෝ. වගේ 077යි 572යි 1924 ආයි WhatsApp එක තියෙනවා 077යි 541යි 3639 මේ දුරකථන ඔස්සේ මේ ඒ ලොකේෂන් එකට ඇවිල්ලා ඔයාලට මේ ෆාම් එකට ඇවිල්ලා අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තව කාරණයක් තමයි මේ මල්ලේ අලුතෙන් මේ මාළු ව්‍යාපාරයට ගොඩ දෙනෙක් එනවා. සාධාරණ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. අසාධාරණ කරන කීප දෙනෙකුත් ඉන්නවා. ඒ අර සාධාරණ කරන කෙනාට පහරව දෙන්නේ අසාධාරණ කරන එක්කෙනෙක් දෙන්නෙක් කරන පොඩි වැරදි ඉන්නවා. සමස්තයක් වශයෙන් මේ මාළු ව්‍යාපාරයේ ඉන්න කට්ටියට අපිට මොනවද කියන්න දෙන්නේ? කියන්න තියෙන්නේ ඉතින් මෙච්චරයි මේ කියන්නේ ඇවිල්ලා ෆීල්ඩ් එක අමාරු කරගෙන යන්න කට්ටිය බොහොම වන්දනාවක් කියන ලංකාවට දොර කියන ආදායම් මාර්ගයක් වෙලා තියෙන වෙලාවේ මේක රැකගෙන ඒ බාණ්ඩයට දෙන්න පුළුවන් වටිනාකම මිල දීලා හොඳ පොලිටියක් එළියට දීලා ඒ විදිහට කරගෙන යන්න කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ආවුදේකම ගනුදෙනුවලදී විශ්වාසවන්ත වෙන්න ඕනේ. අන්තිමටදී විශ්වාසවන්ත වෙන්න ඕනේ. නැත්නම් ඒක ගැතුවාරියක් එක්කම එතකොට යාට අපෙන් මිදුණ තුනතැනකට ගිහිල්ලා දෙයක් මිලදී අරගෙන යාට අලගයක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම යා මාසයක් හෝ දෙකක් හෝ අවුරුදු දෙක තුනකින් හෝ ගොඩකට යාගේ නමක් තියෙනවා නම් මේ නමත් විනාශ වෙන්නේ ආහින්දම තමයි කියන්නේ. විදියටම නැතිලා යද්දී එහෙම අපිට අත්දැකීම් ඕන තරම් තියෙනවා. අවුරුදු මාත් කරන්න අලවරෙත් වෙන්නේ නැහැ ෆීල්ඩ් එකේ. ඒකට ඉතින් මේ අවුරුදු 15ට තියෙන දඹුව අත්දැකීම් එක්ක ඉතින් එහෙම අපිටත් හම්බෙලා තියෙනවා. තාමත් ඉන්නවා. ඒකට ඒතර ගමනක් යන්න බෑ එහෙම කරගෙන මොකද ඒ කට්ටිය මාළු ගෙනල්ලා ඒ දෙයක් කරගෙන යන්නේ කොහොම අමාරුයි. සමහර කට්ටිය ඉන්නවා ඉතින් ඇත්තම කිව්වොත් මේ රස්සාවේ කොතෙම කිව්වොත් සාපුලාගේ මොකද එහෙම තුන් වේල කන්න වෙලාවක් නෑ හරියට. ඒ බාසයි. ඒ තරම් වැඩ කියන්නේ ඉතිමරිල්ල තියෙන්නේ මිනිස්සු ඉදි තියෙනවා. ඒකත් වාහන ලවන්දරේ මෙතයි ඒ රෝටිය තමයි සෑහෙන වේස මාන්තියක් වෙලා තමයි අපිත් මෙතනට මාළු ටිකක් ගෙනල්ලා ඒක කන්ඩිෂන් කරලා ගන්න කට්ටියට හොඳම ක්වොලිටි එකේ බඩු ටිකක් දීලා ගෙනහිල්ලා යාලා මාළු දෙන්නේ. මාළු ගෙනහිල්ලා යාලා ලස්සනට හොරදලේට හදම සතාව ආදරෙන් බලා ගන්න විදිහට අපි හදලා දෙන්න ඕනේ. ඒකට ඒකට අපි සෑහෙන වගකීමක් සාහිතව යන ගමනක් තමයි මේක. ඒක මුදල්මවත් එහෙමත් නෙමෙයි කියන්නේ. අල්ලි මොහයන්ට කියලා වැඩිගෙන එහෙම නෙමෙයි. තාවත් තියෙන ආසාව පොඩි කාලේ ආසාව පටන් ගත්ත එක තමයි මේකත් ව්‍යාපාරයක් කියලා අපි ඔක්කොම රැකගෙන යන විදිහකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තාම ආසාවෙන් කරන එකක් ඉන්න. අපා තියෙන්නේ දැනකට යන්න තියෙන කට්ටියට අපි මේක ගමනක් යන්නේ.
ඉතින් ඔන්න ඔහමයි මේ කතා බහේදී අපි තාම කෙටියෙන් මේ වීඩියෝ ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට බලන්න ඇති අපේ වීඩියෝස් වල තියෙනවා මේ ඉන්න මාළු වර්ග හොඳ සුවදශීලී සේවාවක් මෙතන තියෙනවා. අපි එනකොටත් අපි ඉන්නකොට ඇවිල්ලා මාළු ගත්ත කට්ටියත් හරිම සහයෝගයෙන් තමයි ඒ ගනුදෙනු කටයුතු කරගත්තේ. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් මේ මල්ලිගේ කෑම සම්බන්ධව අපි වෙනම වීඩියෝ එකක් ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. අදට අපි නවතිනවා. අදට අපි ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි මල්ලි අපිට ඒක සම්බන්ධ වුණාට.